මෙයා තමයි රොඩ්රිගෝ කියන්නේ. මේක වෙලා තියෙන්නේ ඊයේ හරි පෙරේද හරි. බ්ලඩ් උනත් තාම හොඳට වේලිලා නැහැ. වෙනත් තැනක ගේම දීලා මෙතන වලලලා දාලා මිනිහගේ ගෙදර සුද්ධ කරලා කිසි සාක්ෂියක් හොයාගන්න බැරි වුණා. වැඩ කරන මිනිස්සයා කිව්වා මෙයා දවස් 2කට කලින් කොහෙද ගියා කියලා. ඊට පස්සේ දැක්කේ නෑ කිව්වා. එතකොට කොහොමද බොඩි එක මෙතන වැළලුවේ? මෙයා ගියයින් පස්සේ කවුරුත් මෙහෙට ඇවිත් නැද්ද? රොඩ්රිගුත් එක්ක ආරක්ෂකයෝ 5 දෙනෙක් ඉන්නවලු. ඒ කට්ටියත් රොඩ්රිගුත් එක්ක එළියට ගියාලු. ඊට පස්සේ මෙහෙට කවුරුත් ඇවිත් නෑ. වත්තේ වැඩ කරන කෙනා අහල පහල කෙනෙක්. මිනිහා තමයි මෙහෙ වත්ත පිටිය බලාගන්නේ. මේ හරියට මිනිහත් කාලෙකින් ආවේ නෑ කිව්වා. අද මේ පැත්තේ ඇවිත් බලද්දී කබරයෝ වගේක් මේ වල ඇද ඇද හිටියලු. මිනිහා ළඟට ඇවිත් බලද්දී තමයි බොඩි එක දැකලා තියෙන්නේ. බොඩි එක අරයි යන්න. හරියටම දැනගන්න කවද්ද කීයටද මෙයා මැරලා තියෙන්නේ කියලා. ඊයේ මමයි ඩැනී ගියා තුන්කල වගේක් අරන් එන්න. ඒ වෙලාවේ තමයි කෝල් එකක් ආවේ. බොඩි එක අඳුනගන්න එන්න කියලා. පස්සේ මාව මෙතෙන්ට ගෙනත් දාලා මාස්ටර් එක්ක ආපහු ගියා. දවල් වරුවේ අක්කට කෝල් එකක් ආවා පොලිසියට යනවා කියලා. සෝමේ අපේ අක්කගේ හිත හොඳට හයියයි. එයා දන්නවා මොකක් හරි වෙලා කියලා. ඒත් අඟවන්නේ අපි පොලිසියට පැමිණිල්ලක් දාන්නද? මාමා මම බැලුව චූටි පුතා කොහෙද දුවන්නේ කියලා. මං තේ එකක් හදන් එන්නම්. මාමා නෙමෙයි ඔය පුතේ බාප්පා. ජේඩි මිස්ටර් සෝමරත්නගෙයි රොඩ්රිගෝගෙයි ප්‍රශ්න ගැන අපිට කිව්වා. හැබැයි ඉන්කෝ එකක් දාන්න කලින්ම රොඩ්රිගෝගේ බොඩි එක පොලිසියට හම්බෙලා. අපි ඒකම තමයි ඉක්මනට මේ මීටින් එක තියන්න සැලසුම් කෙරුවේ. අපිට ආරංචි විදිහට රොඩ්රිගෝව මරලා තියන්නේ ඊයේ දවල්. මේකේ සැකේ සෝමරත්නට කෙලින්ම එන්න තිබ්බා. හැබැයි ඔහෙගේ වෙලාවට ඊයේ දවල් ඩොක්ටර්වයි ජේඩීත් එක්ක ඔහෙගෙයි රොඩ්රිගෝගෙයි ප්‍රශ්න ගැන ඊයේ සාකච්ඡා කරලා තියෙනවා. ඔහෙ කියලා තියෙනවා ඉන්කෝ එකක් ඕනේ කියලා. අනික ඔහෙ කිව්වා ඊයේ රෑ රොඩ්රිගෝ ඔහෙට කෝල් කරා කියලා. අර කවුද ඩැනීව පැහැරගත්තා කියලා. හැබැයි ඔයට කෝල් එකක් එනකොටත් රොඩ්රිගෝ මැරිලා. ඔහෙව පැහැරගත්තයින් පස්සේ දාපු ෆයිල් එකක් තියෙනවා රයිඩර් කෙනෙක් ඉල්ලලා. අර පොලිසියෙන් අල්ලන් ඉන්න ෆර්නැන්ඩෝ කියන කෙනත් එක්ක. ඒරියා එක ක්ලීන් වුණාට ෆර්නැන්ඩෝව පොලිසියෙන් අල්ලලා තියෙනවා. ඒ කියන්නේ ක්ලීනර්ස්ලට ෆර්නැන්ඩෝව හම්බ වෙලා නැහැ. ආරංචි විදිහට ෆර්නැන්ඩෝවයි තව ගෝලේකුයි වැටක ගහලා තියෙද්දි හම්බෙලා තියෙන්නේ. අපිට ආරංචි විදියට ඔහේ මීට කලින් ජිනේවත් වැටක එල්ලුවලු නේද? ඒක ගැන ඔහෙට මොකද්ද කියන්න තියෙන්නේ? එතන ප්‍රශ්නේ විසඳීගෙන එද්දී අපි එතනින් පිටත් වුණා. රයිඩර් අතේ තමයි ඉතුරු ටික තිබ්බේ. ඩොක්ටර් කොවර මිනිහා ජේසන් බ්ලැක් මෙයාව අපිට කන්ටැක්ට් කරගන්න බැරි වෙලා හිටියේ. මේ මීටින් එක ඇරේන්ජ් කරලා ටික වෙලාවකට පස්සේ තමයි මෙයත් එක්ක කන්ටැක්ට් එකක් හදාගන්න පුළුවන් උනේ. කිව්ව විදිහට මෙයාට කවුරු හරි ඇටැක් කරලා. මොකද උනේ රයිඩර්? එතන හිටිය කට්ටිය ඉවරයක් කරලා ෆර්නැන්ඩෝගේ කේස් එක ඉවරයක් කරන්න බලද්දී කැලෙන් තව කට්ටියක් ඇවිත් පාර දුන්නා. මට සිහිය එනකොට හිටියේ කැලේ. මං හෙමින් බඩගාගෙන පාරට ආවා. යන වාහනයකට අත දාලා ගිහින් බේත් දාගත්තා. මට මැසේජ් එකක් ආවා
ඩොක්ටර්ගෙන්. ඊට පස්සේ තමයි මම මෙතෙන්ට ආවේ. ෆර්නෑන්ඩෝට වෙච්ච දෙයක් මන් දන්නේ නැහැ. ෆර්නෑන්ඩෝව බේරගෙන ගියා නම් කොහොමද පොලිසියට අහු වෙන්නේ? මේක පොලිසියේ වැඩක්ද? මේක ලස්සන ප්ලෑන් එකක් වගේ මට පේන්නේ ඩයස්. මෙතන හිතන්න ගොඩක් දේවල් තියෙනවා. හරි, මුලින්ම අපේ මනුස්සයා රොඩ්රිගෝගේ කේස් එක ගැන බලමු. පෙනෙන විදියට සෝමරත්න දැනට ඔහේ ක්ලීන්. බොස් කිව්ව ඩිලිවරි සර්විස් එක ගැන මං හොයලා බැලුවා. බොස් හරි, ඒක අපේ එකක් තමයි. හැබැයි ඒක ඩිලිවරි සර්විස් එකක් නෙමෙයි. ඩිලිවරි සර්විස් එකක් නෙමෙයි? ඔව්, සමහර ස්පෙෂල් සර්විස් මෙයාලා කරනවා. හැබැයි මේවා රූල් වලින් පටහැනි. මෙයාලා ක්ලීනර්ස්ලා ටිකක්. මෙයාලා රහසිගතව වැඩ කරන්නේ. උන්ට ඕනේ ස්ටෝන්ස්. ක්ලීනර්ස්ලා තමයි මෙච්චර කල් ලැබ් එකේ බඩු ඩිලිවරි කරලා තියෙන්නේ. ඇත්තටම මේක නෙට්වර්ක් එකෙන් පිට ඩියුටි එකක්. ඒ කියන්නේ රූල් එකක් කඩලා තියෙන්නේ. එහෙම කරන්න රොඩ්රිගෝට පවර්ස් නෑ බොස්. ඔයාගේ ලෙවල් එකටත් බෑ. ඒ කියන්නේ කෝලන්ටත් බෑ. එහෙනම් කෝලන් රොඩ්රිගෝ විතරක් නෙමෙයි. මෙතන තව කවුරු හරි টොප් ලෙවල් එකේ කෙනෙක් ඉන්න ඕනේ. ඒ කියන්නේ ඩැනීව පැහැරගෙන යන්නත් එයාලා සම්බන්ධ ඇති. ඩැනීගෙයි මාස්ටර්ගෙයි ප්‍රශ්නෙට මං සම්බන්ධ වුණා කියලා දන්නේ ජයන්ත විතරයි. හැබැයි ඩැනීව පහරගත්ත කෙනත් ඒක දැනගෙන ඉඳලා තියෙනවා. ඔහෙලා මීටින් වලට දාගන්නේ මාර ප්ලේස්නේ. මේක පොලිස් ග්‍රවුන්ඩ් එකක් බ්ලැක්. අපි ආරක්ෂිතයි මෙතන. ඔහේ නියමෙට වැඩේ කරා. ඔහේගේ ඩීල් එක ඒ විදිහටම සිද්ධ වෙනවා. බ්ලැක් ස්ටොප්. මොකක්? ඔහෙලා කියන්නේ මිනිහව ඔහෙලාට දෙන්න? ඒක ප්‍රොසීඩිය එක නෙමෙයිනේ ජයන්ත. ඔහෙලා ඒක දන්නවනේ. මාව නෙට්වර්ක් එකකින් ඉවර කරයි. ක්ලීනර්ස්ලා මෙයා අඩුයි කියලා දැනගන්නවනේ. බ්ලැක්, ඔහේ මං ගැන දන්නවා. ඔහෙට හොඳ ඩීල් එකක් අපි දෙනවා. විශ්වාස කරන්න. හැමදාම රයිඩර්ස් කෙනෙක් වෙලා ඉන්න බෑ. අපිට තව ටික දවසකින් මේ ඒරියා එකට පුරප්පාඩුවක් එනවා. මට ඕන කරනවා විශ්වාසවන්ත කෙනෙක්ව. මං කැඳවීම එනකම් බලන් ඉන්නවා. බොස්, ඔහෙව කැඳවුවේ රොඩ්රිගෝගේ මරණයට නේද? ඔහේ සම්බන්ධද කියලා පරීක්ෂණයක් කරන්නනේ. ඔහෙට මං ගැන විශ්වාසය තහවුරු කරගන්න මං ඔහෙට තොරතුරක් දෙන්නම්. ඔහෙගේ ජොබ් එකෙන් පස්සේ මට වැටිලා තිබ්බ ජොබ් එක තමයි රොඩ්රිගෝව මරන්න. මේ ඩීල් එක මෙහෙම වුණ නැත්තම් මම තමයි රොඩ්රිගෝව මරන්නේ. මම ක්ලීනර්ස්ලා එන්න කලින් කැලේට පැන්නා. හැබැයි මං හැංගිලා හිටපු තැනට පෙනුණා එයාලා ෆර්නෑන්ඩෝගේ බොඩි එක විශේෂයෙන් හොයපු බව. ඊට පස්සේ කාටද හදිස්සියේ මැසේජ් එකක් දුන්නා. මිනිහා අතුරුදහන් කියලා. එයාලා කැලේ පැත්තේ සර්ච් කරන්න ගත්තාම මම එතනින් අයින් වුණා. මං ඇත්තටම දන්නේ රොඩ්රිගෝගේ ඔහෙලගේ අතර තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. හැබැයි මගේ ඊළඟ ටාගට් එක රොඩ්රිගෝ. ඒ කියන්නේ මෙතන තව කෙනෙක් ඉන්නවා. good luck ජයන්ත. ඔයගේ මාක් එක තාම රිදෙනවා. බ්ලැක් කිව්ව විදිහට ෂුවර් එකටම ඒකටත් ආවේ අර ක්ලීනර්ස්ලා තමයි. JD ඩොක්ටර්යි තමයි ප්‍රොඩක්ෂන් ඩිලිවරි හැන්ඩල් කරන්නේ. බොස්, ඩොක්ටර් ඔහෙට හිතවත් නේද? ඩොක්ටර් ඩැනීටත් ලැබි එකේ ෆර්නෑන්ඩෝගේ වැඩට ආපු ක්ලීනර්ස්ලා ටික හොයාගන්න පුළුවන්. ඒ කට්ටියම තමා ඩැනීවත් පැහැරගත්තේ. එපාසෝමේ මං ඔහෙට එදත් කිව්වා මෙතන කවුරුත් විශ්වාස කරන්න එපා කියලා. ඔහෙටම පේනවනේ නෙට්වර්ක් එක ඇතුලේ ඉඳන් ගහන ගේම. අපි හරියටම දන්නේ නැහනේ ඇතුලේ කවුරු මේකට සම්බන්ධද කියලා. ඒක හින්දා තමයි මං ඉන්ස්පෙක්ටර් මහත්තයා හම්බෙන්න ආවේ. මට ඔහෙකින් උදව්වක් ඕන. උදව්වක්?
සෝමේ මොකක්ද ඔහේ කිව්වේ ඔහේ ප්‍රනෑන්ඩෝව පොලිසියෙන් ඉස්වා වඩ්ද ඩොක්ට මට ඕනැවුනේ මිනිහ දැනීව හංගන් ඉන්න තැන දන්නවද කියලා දැනගණ්ඩ. ඒක ගැන මිනිහ දන්න මං මිනිහව ඉවරයක් කෙරුවා. ඒක මට තේරෙනවා ඕයි. ඒත් තමුසේ සේරම වැඩ අවුල් කරනවනේ. අපි තමුසෙව බේරන්ඩ හදනවා. තමුසේ රෙද්දවල් දාගන්නවා. අපි මිනිහව වලදාන්ඩද. මේකෙන් වෙන්නේ අපි සේරම ගස් යන එකනේ ඕයි. ඔය මිනිහව අතෑරල දාලා දැන් එනවා. හැබැයි මට මේක ජේඩිත් එක්ක කතා කරන්න වෙයි. ඔය යකා මැරිලද කියලා බලනවා ඉස්සල්ලා. නැත්තං ඉවරයක් කරලා දාලා එනවා. අපි කොහොමහරි කට්ටියක් එවන්නම්. ඉක්මන් කරමු. හෙලවෙන්න එහෙම නෑ. යන් කෝමනුස්සයෝ බොඩිය එක මම පෙන්නන්නම් ඔහෙට බොඩිය. නවත්තනවා. තමුසේ සුද්ද පවිත්‍ර කරන ක්ලීන කෙනෙක්. මම රයිඩ කෙනෙක්. වැඩිය පොරවෙන්ඩ හදන් දෙපා. ඩැනිකාවට හරි මුකුත් කරන්න එපා. ජයන්ත ඩැනී යන්ඩ ලැහැත්ති වුණාන එපා මුකුත් කරන්න එපා. මං කියන්නම් ඒ කවුද කියලා. තව පැයක් ඇතුළත මිනිහව මෙහෙට ගේන්න ඕන. මාව කෝල්රූම් එකට ගෙනියන්න. හැබැයි එයා ගැන්න මොකද ඔහේ මාවම හම්බෙන්ඩ ඕන කිව්වේ. ඕ බොඩි එක මොකක්ද බොඩි එක තියෙන්නේ රෝස්. එහෙනම් ඔහේ මේ ගේම ගහන්නේ. සෝමේ